හල්ලෝ මගේ රත්තරන් යාළුවනේ අද මම ඕගොල්ලොන්ට පෙන්වන්න යන්නේ අපේ දිහා තියෙන එල්ලලා තියෙන මල් පෝච්චි. එල්ලලා තියෙන මල් පෝච්චි කියන්නේ කීපයක් පෙන්නන්න මල් පෝච්චි තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා. ලස්සනට එල්ලලා තියෙන මල් පෝච්චි පහක් පෙන්වන්න ඕගොල්ලොන්ට. හරි. මෙන්න රත්තරන් යාළුවනේ මල් පෝච්චි. සුදු යකඩ බටයක් වගේ තියෙන්නේ මේක. මෙතන එල්ලලා තියෙනවා ලස්සන වර්ගයක්. මේක ලස්සන වර්ගයක්. මේකේ නම් පාට පාටින්ම පිපිලා තියෙනවා. කහ පාට, රෝස පාට. මේකත් මේ જાතිය කරමයි. මේක නම් මොකද්ද කියන්න දන්නේ නැහැ. අම්මගෙන්ම තමයි අහන්නේ. මම කැමරාව අනිත් පැත්ත හරවලා මල් ටික පෙන්නන්න. ෆ්‍රෙන්ඩ්ස් මේක නම් තාම හරියට පිපිලා නැහැ. පොහොට්ටු තියෙන්නේ මේ. ඉස්සෙල්ලා පෙන්නපු එක. මෙන්න මේ ගහේ මල් නම් හරිම ලස්සනයි. මේක රෝස පාටේ තමයි ලස්සනම. ඊට පස්සේ කහ පාට සුදු මේක නම් මොකද්ද කියන්නේ මමවත් දන්නේ නැහැ හරියටම. උන් එල්ලලා තියෙන විදිය. කොහොමද? ලස්සනයිද? හොඳයිද? අවුල්ද? කැතයිද? අවුලක් නැහැ. එන මල් ගට්ටිය බැලුවයි. ඕගොල්ලෝ මල් වවන්න. මල් ගහක් තියනවා කියන්නේ පට්ටම ලස්සනයි. මම නම් වවපුවා නේ මම මේ වීඩියෝ කරා. අම්මා වවපුවා තමයි. සුපිරිම තමයි. එහෙනම් කට්ටියන් ජයෙන් ජයෙන් වේවා. අපි ගියා. සරණයි.